හායි කොහොමද? මගේ යාළුවා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා ඉතින්. ඔන්න මං ආයෙත් ආවා හොල්මන් කතාවක් අරගෙන. කතාව බලන්න කලින් channel එක subscribe කරලා නැති අය subscribe කරලා bell icon එකත් click කරලා වීඩියෝ එකට like එකකුත් දාගෙනම කතාව අහන්න set වෙමු නේද? මේක ඉතින් අපේ මහගෙදර හා ඒ අවට සිද්ධ වුණු දෙයක්. මහගෙදර තියෙන්නේ ප්‍රධාන පාර කිට්ටුව වුණාට ගෙදර අහල පහල පොල්වත්තක් තිබුණා. ගේ තිබුණෙම පොල්වත්තක් මැද්දට වෙන්න. මහගෙදර එක්කම තියෙන අනිත් දෙපැත්තේ තියෙන ගෙවල් වලත් පොල්වත්ත දිගටම තිබුණා. අපේ පවුලේ වගේම නෝනාගේ පවුලේ අයත් දෙපැත්තෙම ගෙවල් වල අයත් මේ ගමේ හිටපු පරණම අය. අල්ලපුවත්තේ හිටියා සීයා කෙනෙකුයි ආච්චි කෙනෙකුයි. අවුරුදු 80ක් විතර. සයිමන් මේරි කියලා තමයි ඒ දෙන්නව හඳුන්වන්නේ. සීයාගේ දුව ලංකාවේ හිටියේ නැහැ. පුතා වෙනම හිටියා. ඒ වයසක දෙන්න තනියම තමයි ජීවත් වුනේ. ඒ වුණාට වත්තේ හැමදේම හොයලා බලලා වගා කරලා හොඳ ආදායමකුත් මේ දෙන්න හොයාගත්තා. ඒ සීයා හරිම නිරෝගී. ඒ වගේම සැරයි. කතා බහ කරලා හිටියේ පිරිඳගේ ගෙදර අය එක්ක විතරමයි. එයාලගේ දුව නම් මහා එපා කරපු ගෑනු කෙනෙක්. කොහොම හරි ටික කාලයක් යනකොට සීයා මැරුණා. පස්සේ එයාගේ දුව කරේ ඒ ගෙදරට පිටින් පොඩි කාමරයක් හදලා ආච්චිට දීලා අර ලොකු ගෙදර කුලියට දුන්නා. අර ආච්චි අර කාමරයට වෙලා තනියම හිටියා. ඒ ආච්චිට මගේ නැන්දම්මා එක්ක කතා කරන්න එපා කියලා නීති දාලා ගෙදර කුලියට ආපු අයටත් එහෙම කියලා තිබ්බා. පස්සේ ආච්චි ලෙඩ වුණාම කුලියට දුන්නේ නෑ. අර ආච්චි බලා ගන්න කවුරුත් ගෙදර හිටියෙත් නෑ. ගෙවල් තාප දාලා ගේට්ටු වලට ඉබ්බොත් දාලා තිබ්බ හින්දා මගේ නැන්දම්මටවත් ඒ පැත්තට ගිහින් කෑම එකක්වත් දෙන්න විදියක් තිබ්බෙත් නැහැ. ආච්චිගේ පුතා සතියට දෙපාරක් විතර ඇවිල්ලා ආච්චිව බලලා ගියා. ඒ ආච්චි තනියම දුක් විඳවලා මැරුණා. මං හිතන්නේ කන්නවත් ලැබුණේ නැහැ. මැරුණාට පස්සේ බලන්න ගියාම අම්මලා දැකලා තියෙනවා බොන්න දීපු වතුර බෝතලේ පවා දියසෙවල් පැඳිලා තිබිලා කියලා. කිලුටු කෝප්පු පිඟන් එක්කම මල මූත්‍රා කොටේම මැරිලා ඉඳලා තියන්නේ. පස්සේ ආයෙත් එයාගේ දුව රටේ ඉඳලා මේ ගෙදර වෙන කෙනෙකුට කුලියට දුන්නා. ඒ කුලියට ආපු අයත් වැඩි කාලයක් හිටියේ නැහැ. ඒ මිනිස්සු හරි ඉක්මනට ගියා. ඒ ගෙදර කිසිම යාදීමක් නැහැ කියලා. කොහොම හරි අන්තිමට ආවේ මැලේ කට්ටියක්. ඒ අය අම්මා එක්ක කතා කරනවලු. එයාලා කියලා තියෙනවා ඒ ගෙදර එක දේවල් වෙනවා කියලා. ගෙදර අය බය වෙලා තියෙනවා. කුස්සියේ මස් මාළු හැදුවම ඒවා කාලා දාලා නිකන් සෙවෙල වගේ තිබිලා. පස්සේ එයාලා හිතලා පූසෙක් වෙන්න ඇති කියලා. කුස්සිය වහලා කැමත් වහලා තියෙද්දි මූඩිය ඇරලා කාලා තියෙනවා. සාමාන්‍යයෙන් පූසෙක් එහෙම කරන්නේ නෑනේ. ආයමත් දවසක පාන්දර ඒ ගෙදර ගෑනු කෙනාගේ මල්ලි කෙනේ වත්තේ පහළ ළිඳේ නානවලු. එකපාරටම එයා දැකලා තියෙනවා ඇඳුම් නැතුව කවුද මිනිහෙක් සුදුම සුදු පාටින් වත්තේ අයින දිගේ උඩට පහළට දුවනවා. මෙයා බය වුණ පාර ළිඳ ළඟ වැටිලා කකුලත් කැඩිලා හිටියා. ඒ වගේම ගෙදර එක ඡායාවල් කවුරු හරි Taman දිහා බලාගෙන ඉන්නවා වගේ තේරිලා තියෙනවා. මෙයාලා බය වෙලා ගෙවල් හොයන්න ගියත් ලැබිලා නැහැ. මොකද අර පාස්කු දවස්වලට මුස්ලිම් අයට කරදර තිබුණ නිසා. සිංහල කවුරුත් එයාලට ගෙවල් කුලියට දෙන්න කැමති වෙලත් නැහැ. ඉතින් ගොඩක් කරදර පිට තමයි
එයාලා ඒ ගෙදර හිටියේ. මෙයාලා බය වෙලා ගෙවල් හොයන්න ගිහිල්ලා තියෙනවා ඊට පස්සෙත්. මොනව කරන්නද? ඒත් ඉතින් අර ගෙදරම ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ඇන්ටිගේ නංගි කෙනෙක් ඇවිත් හිටිය රට ඉඳලා ලංකාවට. කොහොම හරි මෙහි ඉඳලා බබෙක් හදාගන්න තමයි එයාලට උවමනා වෙලා තියෙන්නේ. නමුත් ලැබෙන්නේ හැම දරුවම ගබ්සා වෙලා ගිහින්. ඩොක්ටර්ස්ලා කියලා තියෙනවා කිසිම ලෙඩක් නැහැ කියලා. පස්සේ එයාලගේ ආගමේ විදිහට අමනුෂ්‍ය ආත්ම බලන කෙනෙක් ඒ ගෙදරට ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ පූජකෙක්. ගෙදර බලවත් අමනුෂ්‍ය ආත්ම දෙකක් තියෙනවා කියලා ඒ පූජකයා ගෙට ඇතුල් වුණා විතරයි මුළු ඇඟම දාඩිය දාලා වැක්කිරෙන පටන් අරන් තියෙනවා. ඊට පස්සේ ගෙදරින් එළිය පුටුවක් තියාගෙන වාඩි වෙලා ඉඳලා එයා. ඊට පස්සේ බලලා කියලා තියෙනවා මෙහෙ ඉන්න එපා, දරුවෝ හදන්න එපා, හදන්නත් බෑ කියලා. ඒ ආපු පූජකතුමා ගෙදරින් වතුර වීදුරුවක්වත් බීලා නැහැ. පස්සේ ගේ වටේට බලන්න ඕන කියලා මුළු වත්ත වටේම ඇවිදලා තියෙනවා. අපේ වත්ත වැට මායමටත් ඇවිල්ලා පස්සේ මගේ නෝනගේ ගෙදර පෙන්නලා තියෙනවා අන්න අර ගෙදර හිටියොත් ඔයාට දරුවෙක් ලැබෙයි කියලා. ඊට පස්සේ එයා බලෙන් අපේ ගෙදරටම ඇවිල්ලා මගේ නෝනගේ අම්මට කතා කරලා තියෙනවා. අම්මා කිසිම ආඩම්බරකමක් නැහැ. ඕන කෙනෙක් එක්ක හොඳට කතා කරනවානේ. එන අයට කන්න බොන්නත් දීලා තමයි යවන්නේ. අපේ ගෙදර ඉස්සරහ තියෙන ලොකු බෙලි ගහක් අවුරුදු 70කටත් වැඩිය පරණයි. මොනම හේතුවක් නිසාවත් මේ බෙලි ගහ කපන්නේ නැහැ. මුළු ගමෙම බෙහෙත් වලට කොළ මුල් හොයාගෙන එනවා. පස්සේ ආපු පූජකවරයා කියලා තියෙනවා ඉස්සරහ තියෙන බෙලි ගහ හින්දා මේ ගෙදරට කිසිම අමනුෂ්‍ය බලවේගයක් එන්නේ නැහැ කියලා. මේ ගෙදරට කිසිම අමනුෂ්‍ය බලවේගයක් එන්න ඉඩක් දෙන්නෙත් නැහැ කියලා. ඒ කොළවල තියෙන කිරණවල බලය නිසා ඒ වගේම අම්මා බුදුපහන පත්තු කරන පිරිත් දානවා වගේ ආගමික වැඩ හරියට කරන නිසා දෝෂයක් විනයක් කරන්න බෑ කියලා. වැඩේ කියන්නේ බෙලිගෙඩි වැටිලා වහලා හිල් වෙලා. ඒත් ඒ ගහේ අත්තක් කපන්නවත් කවුරුත් එන්නේ නැහැ. වෙන දේවල් වලට කියලා ගහේ අතු කපන්න ගෙන්න ගන්න මිනිස්සුත් ආවම ගහට වැඳලා යනවා. ඒත් එක්කම අපේ වත්තේ නයි දෙන්නෙක් ඉන්නවා. ඒ ගැනත් මේ මිනිස්සයා කියලා තියෙනවා. අපිට ඇරෙන්න වෙන කාටවත් වත්තට එන්න දෙන්නෙත් නැහැ. හොරෙන් වත්තේ පොල්ලා හොලන්න ආපු කීප දෙනෙකුටම මේ නයි දෙන්න ගහලා තියෙනවා. මට නම් එක පෑගිලක් තියෙනවා. ඒත් ඉතින් මොනවත් කරලා නැහැ. ඇදිලා ගියා. දවසක් මගේ තාත්තා වත්ත පල්ලෙහාට ගිහින් තියෙනවා කොස් වගයක් කඩන්න. එතකොටත් නයා ඇවිල්ලා පෙනේ කරගෙන තාත්තා දිහා බලන් ඉඳලා තියෙනවා. මොනවත්ම කළා නැහැ. මම ඒ කිව්වේ අමතර විස්තරයක්. ගමේ අය නම් මේ ගැන හොඳට දන්නවා ඉතින්. ඒ නයි දෙන්න ඉන්නේ වත්තේ ආරක්ෂාවට කියලා අර පූජකයා කියලා තියෙනවා. ඒ ඉතින් එදාම මේ පූජකයා ඇවිල්ලා අම්මගෙන් වතුර වීදුරුවක් ඉල්ලගෙන බීලා බෙලිගහ අත ගාලා ගිහින් තියන්නේ. පස්සේ අර අල්ලපු ගෙදර ඉන්න මැලේ ඇන්ටිගේ නංගි අම්මගෙන් අහලා දරුවෙක් ගැබ් ගන්නකන් එයාට කාමරයක් කුලියට දෙන්න කැමතිද කියලා. නැන්දම්මගෙන් අහලා මගේ නැන්දම්මයි ගෙදර වැඩට ඉන්න දෙන්නයි විතරයි එහෙ ඉන්නේ. ඒ හින්දා පිනක් හින්දා ඒගොල්ලොත් ඒකට කැමති වෙලා සල්ලි ගත්තෙත් නෑ හා කියලා. ලයිට් වතුර බිලට කීයක් හරි දෙන්න කියලා. නමුත් එයාලා අම්මට හැම මාසෙම ඕන කෑම බීම ගෙනල්ලා දීලා. පස්සේ මාස 2ක් විතර යනකොට ඇත්තටම දරුවෙක් ලැබෙන්න ආවට පස්සේ මාස 8ක් විතර වෙනකන් එහි ඉඳලා එයාලා ගියා. නමුත් අර ගෙදර අයට පුදුම කරදර තිබුණේ ඊට පස්සෙත්. රැට නිදා ගන්න බැරි වෙලා බෙල්ල මිරිකලා තවත් දවසක ඒ ඇන්ටිගේ දුවව තල්ලු කරලා පස්සේ බැරිම තැන එයාලා ළඟ ගයක් අරගෙන ගියා. ගමේ හැමෝම කිව්වේ මැරුණ සයිමන් මේරි දෙන්න මේ ගෙදර හොල්මන් කරනවා ඇති කියලා.
අදටත් ඒ ගෙදරට එන අය ඉක්මනටම ඒ ගෙදරින් යනවා. කිසිම වගතුවක් නැහැ. මොනතරම් මිරපෑවුවත් ඒ ගෙදර වත්ත හරිම කරුවලයි. ඒ වගේම රැට පොල්වත්තේ කවුරු හරි ඉන්නවා කියලා අපේ අම්මත් කීප වරක්ම දැකලා තියෙනවා. ඉතින් හැමෝටම කියන්නේ තමන්ගේ අම්මා තාත්තා ඉන්නකම් හොඳට සලකන්න. කුණුමලු ගානට ඒ මිනිසුන්ව දාන්න එපා. මොකද මේ මිනිසුන්ගේ ආශිර්වාදයත් එක්ක අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. ඒකින්ද යාළුව හොඳට බලාගන්න. අපි වැඩත් එක්ක බිසි වෙනවා තමයි. ඒ වුණාට ඒ හැම දෙයකටම පස්සේ එක චූටි වෙලාවක්වත් අම්මා තාත්තා වෙනුවෙන් වෙන් කරන්න. අද කතාව මේ විදිහට ඉවර වෙනවා ඉතින්. මං ගිහිල්ලා එන්නම්. සතුටින් පරිස්සමෙන් ඉන්න.